මොන වැඩේ තිබුණත් කසුටි ඊළඟ වෙඩින් එකට එක්ක ඔයා එන්න ඕන. නැත්තම් මූ අම්මලා ගෙදර නවත්තලා මම වෙඩින් එකට එන්න. අරහෙ දුවනවා මෙහෙ දුවනවා ඉවරයක්. මෙන්න මූ සීනි කනවා. හිච්චා. පියතුමනි තමයි. වෙඩින් එකේ භාගයක් ගියලා දැන් දප්පළු කෑවට පස්සේ ලස්සනට දියේ. ඉතින් මේක මගේ කේක් කෑල්ලනේ. වෙඩින් එකේ එක පළතුරක් කෑවේ නේ. පුඩින්, අයිස්ක්‍රීම්, ජෙලි, සීනි කෑවමයි. ලස්සනට දියේ. ළමයි කුණාට පස්සේ සීනි කන්න ආසයි තමයි. ඒ වුණේ හැම දෙයකම ලිමිට් එකක් තියෙන්න ඕන. දප්පළු කන්නේ කමක් නෑ කියෝ. අඩු වයසින් යකෝ සීනි අමාරු හැදුවත් එහෙම මේ ජීවිතේ ඉවරයිනේ. මට තේරෙනවා පියතුමනි. ඔව්. උඹට හැමදාම තේරෙනවා. ටිකකින් මතකනේ. මම කියනවට සතියක් ඔය සීනි කණේ අඩු කරලා ඉඳපන්. ටික දවසක් ගියාට පස්සේ සීනි ආසාව නැති වෙනවා. දැන් බලපන් මම සීනි කනවද? පියතුමා සීනි කන්නේම නැද්ද? අන්තිම අවුරුද්දට එක සීනි බිලක් මම කඩේ තියලා නෑ. අඩු ගානේ උදේ තේකටවත් මම සීනි දාන්නේ. එතකොට සින්ජර්වත් කන්නේ නෑ. එයාන මාරයි. මෞතුමිය හදන බටර් කේක්වත් කන්නේ නෑ. අද දීපු ඒ වෙඩින් කේක් කෑල්ලවත් කන්නේ නැද්ද? මේවා කෑවනම් මං කොහොමද යකෝ මෙච්චර කල් ෆිට් එකේ ඉන්නේ? අනේ නම් මට දෙන්න කෝක. Sacabou.